හොඳයි. අවුරුදු කාලේ කිව්වම ඉතින් කිරිබත් කැවුම් වගේම මතක් වෙන දෙයක් තමයි රතිඤ්ඤ සද්දි. ඒත් අපිට සතුටක් ගෙන මේ සද්දේ අපේ ගෙදරින්න සුරතල්ලොන්ට කොහොමද දැනෙනවද කියලා කවදාරි හිතලා තියෙනවද? ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ අවුරුදු කාලේට එයාලව ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක ගැන. මේක තමයි කතාවේ හරිය. අපිට මේක සැමරුමක්, මහා සතුටක්. ඒත් එයාලට මේක දැනෙන්නේ මහා භීෂණයක් විදිහට. අපේ සතුට එයාලගේ බයට හේතුවක් වෙනවා. ඉතින් මේ ලෝක දෙකේ වෙනස අපි මුලින්ම තේරුම් ගන්න ඕන. හරි. අපි එහෙනම් මේ කාරණේ ඇතුළටම ගිහින් බලමු. කොහොමද මේ අවුරුදු සතුට අපේ සත්තුන්ගේ දුකක් බවට පත් වෙන්නේ කියලා. මේක පොඩ්ඩක් හිතලා බලන්න. අපිට ඇහෙන රොතිනිය සද්දේ එයාලට දැනෙන්නේ හරියට ලොකු බෝම්බයක් පිපිරෙනවා වගේ. හිතා ගන්න පුළුවන් දේ බය තරම. ඒක නිකම් සද්දයක් නෙවෙයි. එයාලගේ ලෝකේ ඒක ජීවිතයට තියෙන තර්ජනයක්. ඇත්තටම මේ බය නිකන් හැඟීමක් නෙවෙයි. ඒකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා. ඒ තමයි එයාලගේ ශ්‍රවණ හැකියාව. සරලවම කිව්වොත් සත්තුන්ගේ කන් අපේ කන් වලට වඩා ගොඩාක් සංවේදී. අපිට ඇහෙනවට වඩා කීප ගුණයකින් එයාලට ඇහෙනවා. ඉතින් හිතන්නකෝ අපිට පොඩි සද්දයක් වගේ ඇහෙන රතිඤ්ඤාවක් එයාලට ඇහෙන්නේ කන්දක පලන් යන මහ පිපිරීමක් වගේ. හරි. දැන් අපි ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නවා. එහෙනම් වැදගත්න දෙයට බහිමු. ඒ කියන්නේ මේකට මොනවද අපිට කරන්න පුළුවන් කියන එක. අපේ සුරතලාව මේ තත්වෙන් බේරගන්න පුළුවන් සරල ප්‍රායෝගික ක්‍රම ටිකක් ගැන අපි දැන් බලමු. පළවෙනිම සහ වැදගත්ම දේ එයාලට ආරක්ෂිත තැනක්. ඒ කියන්නේ සේෆ් සෝන් එකක් හදලා දෙන එක. ගෙදර තියෙන ටිකක් නිස්කලංක ඇතුළට වෙන්න තියෙන කාමරයක් තෝරගන්න. ජනෙල් දොරවල් හොඳට වහලා දාන්න. එතකොට එළියේ සද්ද ටිකක් හරි අඩු වෙනවා. ඊට පස්සේ එයා ආසම කරන බෙඩ් එක හරි බ්ලැන්කට් එකක් හරි එතනින් තියන්න. එතකොට එයාට ඒක තමන්ගේම ආරක්ෂිත ලෝකයක් වගේ දැනෙයි. දෙවැනි කාරණය තමයි අවධානය වෙනස් කරන එක. එළියෙන් එන බය හිතෙන රතිඤ්ඤ සද්දට වඩා වෙන දෙයක් යාලට ඇහෙන්න සලස්වන්න. ටීවී එකේ සද්ද ටිකක් වැඩි කරන්න නැත්නම් රේඩියෝ එක දාන්න. ඒ හුරු පුරුදු සද්දෙන් අර බය හිතෙන සද්ද යටපත් වෙනවා. ඒ අතර යාත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන්න. එතකොට එළියේ වෙන දේවල් අමතක වෙලා යයි. මේක සමහර විට මේ ලිස්ට් එකේ තියෙන වැදගත්ම දේ වෙන්න පුළුවන්. ඒ තමයි අපි සංසුන්ව ඉන්න එක. අපේ සුරතලුන්ට පුදුව හැකියාවක් තියෙනවා අපේ හැඟීම් කියවන්න. අපි කලබල වුණොත් එයාලට යන පණිවිඩය තමයි හරි. එනම් ඇත්තටම බය වෙන්න දෙයක් තියෙවා කියන එක. ඒ නිසා අපි සංසුන්ව හිටියොත් එයාලට දැනෙනවා හැමදේම පාලනය යටතේ තියෙන්නේ බය වෙන්න දෙයක් නෑ කියලා. අපේ සංසුන්කම තමයි එයාලගේ ලොකුම ශක්තිය. තවත් හොඳ ට්‍රික් එකක් තියෙනවා. ඒ තමයි එයාලට ටිකක් වෙලා හපහප ඉන්න පුළුවන් ට්‍රීට් එකක් හරි සෙල්ලම් බඩුවක් හරි දෙන එක. මොකද මේ හපන ක්‍රියාවලියෙන් එයාලගේ ස්ට්‍රෙස් එක, ඒ කියන්නේ මානසික ආතතිය ස්වභාවිකවම අඩු වෙනවා. අවධානය ඒකට ගියාම අර එළියේ සද්ද ගැන තියෙන බයත් ටිකින් ටික අඩු වෙලා යනවා. අන්තිමට කියන්නේ හැබැයි මේකත් හරිම වැදගත්. ඒ තමයි ID එකක්. මොකද සත්තු බය වුණාම මොනව කරයිද කියන්න බෑ. එකපාරටම දුවලා පැනලා යන්න පුළුවන්. ඒ නිසා නාමයි දුරකථන අංකයයි තියෙන ID tag එකක් මේ දවස් ටිකේ අනිවාර්යයෙන්ම දාලා තියන්න. අත්වැරදීමකින් හරි පැනලා ගියොත් එහව ආයෙ ගෙදර ගෙන්න තියෙන එකම විදිහ ඒක වෙන්න පුරුවා. හැබැයි ඉතින් අපි මේ හැමදේම කරත් සමහර වෙලාවට සමහර සුරතලුන් අධික විදිහට බය වෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ? හරි අපි දැන් බලමු ඒ වගේ අධික බියක් පෙන්නර වෙලාවක අපි හරියටම කරන්න ඕන දේ මොකද්ද කියලා. මේක හොඳට මතක තියාගන්න. අධිකව ගැහෙනවා නම්, පාලනයක් නැතුව මූත්‍රා යනවා නම්, හුස්ම ගන්නත් අමාරු වෙනවා වගේ ලක්ෂණ පෙන්නනවා නම් ඒක සරල දෙයක් නෙමෙයි. එතනදි කරන්න තියෙන හොඳම දේ තමයි අවුරුදු කාලේ එන්න කලින් පශු වෛද්‍යවරයෙක්ව හම්බ වෙන එක. එයාලට පුළුවන් අවශ්‍ය නම් බෙහෙතක් දෙන්න හරි වෙනත් උපදෙසක් දෙන්න හරි අන්තිම මොහොත වෙනකම් බලන් ඉන්න එපා. හොඳයි. ඉතින් මේ හැම දෙයකම අරමුණ එක දෙයයි. ඒ තමයි මිනිස්සුયો වගේව සත්තුන්ටත් මේ අවුරුද්ද සාමකාමී එකක් කරන එක. ඉතින් මේ අවුරුද්ද අපි සමරමු. හැබැයි සමරන ගමන් අපි පොඩ්ඩක් හිතමු. අපේ සතුට වෙනුවෙන් අපිත් එක්කම ජීවත් වෙන මේ කතා කරගන්න බැරි ජීවිත බයෙන් තැතිගැන්වෙන එක සාධාරණද කියලා. එයාලගේ සැනසීම ගැනත් පොඩ්ඩක් හිතලා වැඩ කරන එක මේ අවුරුද්ද ඇත්තටම හැමෝටම සුබ එකක් කරන්න තියෙන හොඳම ක්‍රමය. ඉතින් අපි හැමෝටම වගේම අපි ගෙවල් වල ඉන්න මේ නිහඬ යාළුවන්ටත් සාමයේ සතුට පිරුණු අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.